දත් කිහිපයක් හෝ දත් සියල්ලම අහිමිවීම අපගේ එදින්දා ජීවිතයට බලපෑම් ඇති කරවන දෙයක්. මේ නිසාම මම මේ වීඩියෝකින් කතා කරන්නේ ශ්‍රී ලංකාව තුළ බහුලවම භාවිතාවන ඇක්‍රිලික් කියන විශේෂ ප්ලාස්ටික් වර්ගයකින් සාධන කෘතිම දත් ඇඳි ගැන. මෙම දත් ඇඳි සෑදීමේදී ඇක්‍රිලික් කියන විශේෂ ප්ලාස්ටික් වර්ගය භාවිතයට ගන්නවා. මේ විදුරු මසට සමාන වර්ණයකින් යුක්ත ප්ලාස්ටික් වර්ගයක්. ඒවගේම මෙහිදී දත්වලට සමාන වර්ණයකින් සුදු පැහැකින් යුත් ප්ලාස්ටික් වර්ගයක් ප්ලාස්ටික් දත් සඳහා භාවිතා කරනවා. දත් සියල්ලම නැති කෙනෙක්ට හෝ දත් කීපයක් නැති කෙනෙක්ටත් මේක භාවිතා කරන්න පුළුවන්. මෙහිදී ඇක්‍රිලික් කියන විශේෂ ප්ලාස්ටික් වර්ගයකින් සාධන ලද කෘතිම තල්ලකට සුදු පැහැති ප්ලාස්ටික් දත් සම්බන්ධ කරලා තමයි මෙම දත් ඇඳි නිර්මාණය කරන්නේ. කෘතිම තල්ලක් මගින් අපේ තල්ලට ඇලීම මගින් තමයි මේ රඳවා ගන්න. ඒ කියන්නේ අවශ්‍ය වෙලාවට ඔයාට මෙම දත් ඇඳි ගලවලා පිරිසිදු කරන්න පුළුවන්. ඒ වගේම අවශ්‍ය විටදී නැවත මේවා පළඳින්නත් පුළුවන්. මෙම දත් ඇඳි භාවිතා කරන මුල් සති දෙක තුනේදී ඔයාලට විවිධ අපහසුතා ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ මුල් සති දෙක තුනේදී ඔයාලට මෙම දත් ඇඳි භාවිතා කරලා කෑම සැපීමේදී අපහසුතා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මුල් සති දෙක තුලදී මෙම දත් ඇඳි භාවිතා කරනකොට කතා කරන්න පොඩ්ඩක් අපහසු වෙන්න පුළුවන්. හැබැයි ටික දවසක් යනකොට ඒ කියන්නේ සති දෙක තුනක් මාසයක් විතර ඔයා මේ එක දිගට මෙම දත් ඇඳි භාවිතා කරනකොට මෙම අපහසුතා නිකම්ම මගහැරලා යනවා. ඒ කියන්නේ මෙම දත් ඇඳි භාවිතා කරලා ඔයාට කතා කරන්න අපහසුයක් වෙන්නේ නැහැ. ඔයාට කෑම සැපීමේදී අපහසුයක් වෙන්නේ නැහැ. ඒ නිසා මෙම දත් ඇඳි භාවිතා කරනකොට සති කිහිපයක් ඒකට හුරු වෙන්න ඔයාට සිද්ධ වෙනවා. මෙම දත් ඇඳි භාවිතා කරනකොට වාසි මෙන්ම අවාසිත් තියෙනවා. විශේෂයෙන්ම ගත්තාම අනෙකුත් කෘතිම දත් දැමීමේ ක්‍රමවලට වඩා මෙම ක්‍රමය ලාභදායකයි. ඒ වගේම තමයි මෙම දත් ඇඳි භාවිතා කරනකොට ඔයාට කෑම සැපීමේදී ඉතාම පහසුවක් වෙනවා. ඒ වගේම තමයි ඔයාගේ සිනහව ලස්සන වෙනවා, ඔයාගේ මුහුණේ පෙනුම ලස්සන වෙනවා. ඒ වගේම දන්ත වෛද්‍යවරයෙක් ළඟට යොමු වෙලා ඔයාට පහසුවෙන්ම දත් ඇඳක් ලබා ගන්න පුළුවන්. හැබැයි සමහර දත් ඇඳි සෑදීමේදී විවිධ පියවරයන් අනුගමනය කරනවා. ඒ නිසා සමහර දත් ඇඳි සාධනකොට යම්කිසි කාලයක් ගත වෙන්න පුළුවන්. මෙම දත් ඇඳි භාවිතා කිරීමේදී විවිධ අවාසිත් තියෙනවා. මම ඔයගොල්ලන්ට කලින් කිව්වා වගේ මෙම දත් ඇඳි භාවිත කරනකොට මුල් කාලයේදී ටිකක් අපහසුයි. මුල් කාලයේදී කෑම සපන විට මෙම දත් ඇඳි ගැලවී වැටෙන්න පුළුවන්. බුරුල් ස්වභාවයක් ඔයාට දැනෙන්න පුළුවන්. ඒ වගේම තනින් තන කැපෙන ස්වභාවයක්, තුවාල වෙන ස්වභාවයක් වගේම විවිධ ආසාත්මිකතාත් එන්න පුළුවන්. ඒ වගේම තමයි මුල් කාලයේදී ඔයාට කතා කරන්නත් අපහසු වෙන්න පුළුවන්. හැබැයි කාලයක් යද්දී මෙම අපහසුතාව මගහැරලා යනවා. ඒ වගේම තමයි බිමට වැටුණොත් මෙම දත් ඇඳි කැඩිලා පුපුරලා යන්න පුළුවන්. කෑම රැඳීම නිසා අනෙක් දත්වල දිරුම් ඇති වෙන්නත් මෙම දත් ඇඳි හේතු වෙනවා. ඒ නිසා මෙම දත් ඇඳි භාවිතා කරනවා නම් නිසි වෛද්‍ය උපදෙස් සොයා පිළිපදින්න ඕනේ. මේ විදිහට නිවැරදි වෛද්‍ය උපදෙස් පිළිපැදලා දත් ඇඳක් භාවිතා කළොත් ඔයාටත් ඔයාගේ නැතිවෙච්ච සිනාව නැවත ලබා ගන්න පුළුවන්. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.